මේ ඉන්නේ හරිහමං ICT පන්තියක් සෙට් නොවිච්ච නිසා පන්ති කට් කර කර රස්තියාදු ගහන කොල්ලො සෙට් එක. ඒ බං මේ මින්නත් තාතල්නේ බං. ඌ බං ඕලර කාලේට වහින්නත් නෑ. ඒ අතින් බාත් මෙහෙම පට්ටාදලා. බලවන් බං අපි කියපු කිසිම ID පන්තියක් සෙට් උන්නේ නෑ. කිසි දෙයක් තේරුන්නේ නෑ බං. ඒ හෝම් පන්ති කියන්නේ යන්න ඕනේ නෑ බං. ආතල්ලේ එකක් පාරක් දාලින් අපි ඉරේ සිරා. නරුනේ බං. මේ තියෙන්නේ හැමෝම දන්න ගාල්ල ධර්මපාල පාක් එක. මේක චූටි දරුවන්ට සෙල්ලම් කරන්න නිදහසේ ඉන්න හදපු ලස්සන ළමා උද්‍යානයක්. හැබැයි මේකේ වැඩිපුරම ඉන්නේ පන්ති එහෙම කට් කරලා පෙම් සුවේ විඳින්න ආපු තරුණ වයසේ කොල්ලෝ කෙල්ලෝ. ඒ අතරින් මේ ඉන්නේ සුපිරිම ICT පන්තියක් සෙට් වෙලා වැඩ කරන එක නතර කරගන්න බැරුව ලව් කරන තැන්වලත් වැඩ කරන සුපිරිම කොල්ලෝ සෙට් එකක්. මෙහෙම වැඩ කරන ගමන් ඉන්නකොට යාර බලපන් කපල් ලව් කරන තැන් වල අරුම් පාඩම් කරනවා. පිස්සු බං උන්ටත් වල අපි කට් කරන එක අර ගමේ කොල්ල දෙන්න එපා. ඒ කේ අපේ පැත්තේ අයිය කෙනෙක් බං. මෙහෙර කතා කරනවා. ගෙදරට ගියයිද දන්නේ නැහැ. ඉතින් පැත්තට යන්නේ. පන්ති කට් කරනාගේ මේ පන්ති වල අපිට මේ පාක්ෂි කරලා අනේ ඵලයන් යන්න උදේ 10 වෙනකොට ඉවරනේ එළ පන්ති කොහෙද තින්නේ ICT පන්ති මං ICT පන්ති දෙක තුනකටම ගියා කාලේ හරිද සිටුන්නේ අය ගන්නන මෙලෝඩියක් තේරෙන්නේ පුණු හර්ප වගේ ඊළඟට කට් පාරක් දැම්මා මෙහෙම මල්ලි අපිත් IT පන්ති දෙක තුනකට ගියා බලට වගේ තමයි අපිටත් ඒ කාලේ ඕව තේරුන්නේ නෑ බා පස්සේ ඉතින් වෙන පිනකට තමයි බං අපිට රවිදු සර්ව සෙට් උනේ. කවුද ඊයේ සර්? අයියෝ උඹ දන්නේ නැද්ද බං? ඒ තමයි රවින්දු කොළඹගේ සර්. මේ පාර ගාලෙන් බෙස්ම රිසල්ට් තියෙන සර්ගේ තමයි. බල 26 රිවිෂන් නේ. ලබන මාසෙ ඉඳන් පටන් ගන්නවා රිවිෂන් එක. ඒකටත් තරෙල්ල. රවිදු සර් කියලා දෙන දේවල් එකපාරින්ම මොලේට යන නිසා ICT එකෙන් නම් බය වෙන්න දෙයක් ඇත්තෙම. මේ උඹලත් කාලා කන්නේ වගේ පන්ති කට් කර කර ඉන්න නැතුව රවින්දු සර්ගේ පන්ති ඵලය. සුපිරි රිසල්ට් එකක් දාගන්න පුළුවන්. හරියි. thank you ගාල්ලේ හොඳම ICT පන්ති ගැන අපි සෙට් එකකටම කිව්වට එහෙනම් අපි ගිහින් එන්නම් හොඳේ.